හරි. ඉතින් අද වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට කතා කරන්න යන්නේ මෙන්න මේ Aztec network එකේ node එක run කරගන්නේ කොහොමද කියලා. ඔයගොල්ලන්ට මම කලින් අපේ channel එකේ post දාලා තියෙනවා මේක ගැන. ඉතින් ඔයගොල්ලෝ අපේ channel එකට join වෙලා නැත්නම් මේ පල්ලෙහා link තියෙනවා ඒකෙන් join වෙන්න පුළුවන්. මේ තියෙන්නේ අදාළ post එකේ post එක දාපු එක ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඉතින් මේකට ඇවිල්ලා අදාළ link ඔක්කොම ටික තියෙනවා. ඔයගොල්ලන්ට ඔය ටික කරගෙන යන්න පුළුවන්. එතකොට මම මෙතන විශේෂයෙන් කියලා තියෙනවා ඔයගොල්ලන්ට account එකක් කොහොමද run කරගන්න පුළුවන් කියලා. ඒ වගේම මෙතන තව විශේෂයෙන් දෙයක් කියලා තියෙනවා. එතකොට ඒක විශේෂයෙන් ඔයගොල්ලන්ට කියන්න ඕන. තාම මෙයාලා මෙතන mention කරලා නැහැ අපි මෙතන. මෙතන search කරොත් incentive කියලා වචනේ ඉන්සෙන්ටිව් කියන්නේ ඔයගොල්ලෝ මොකක් කර ප්‍රොජෙක්ට් එකක් කරනවා නම් ඒකේ ඔයගොල්ලන්ට රිවෝඩ් එකක් දෙනවා නම් එතකොට ඒකට සාමාන්‍යයෙන් කියන්නේ ඉන්සෙන්ටිව් ප්‍රොජෙක්ට් එකක් කියලා. එතකොට ඒ වගේම තමයි ඔයගොල්ලන්ට රිවෝඩ් එකක් එම හම්බෙන්නේ. එතකොට මේකේ මම සර්ච් කරාම මේ තියෙන කට්ටිය දාලා no reward no incentive කියන්නේ ඔයගොල්ලන්ට රිවෝඩ් එකක් නැහැ කියලා. එතකොට මේ කට්ටිය අහලා තියෙනවා. ඉතින් ඔෆිෂියල් කියලා නැහැ. එතකොට මේකේ මම අහලා තියෙනවා මෙන්න මේ විදිහට. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට කියලා තියෙනවා. ඉතින් තාම කන්ෆර්ම් කරලා නැහැ. හරි එතකොට ඔයගොල්ලන්ට මෙතන මේ විදිහට බලන්න පුළුවන් කට්ටිය දාලා තියෙනවා මේක ඉන්සෙන්ටිව් නැහැ කියලා තමයි තියෙන්නේ. එතකොට හැබැයි මෙතන ඔයගොල්ලන්ට නෝට් රූල් එක ගන්න පුළුවන් මෙන්න මේවට ගිහිල්ලා මේ මෙතන රූල් එකයි ඒ වගේම නෝට් රන් කරනවා නම් මෙන්න මේකට ගිහිල්ලා මෙතන රූල් එකයි ගන්න පුළුවන් කියලා මේකේ දාලා තියෙනවා. එතකොට ඔයගොල්ලන්ට මේක බලන්න පුළුවන් මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට රිවෝඩ් එකක් නැහැ කියලා තමයි තියෙන්නේ. හැබැයි මේ රෝල් දෙක ගන්න පුළුවන් කියලා අල්ලන වැඩ කරන්න පුළුවන් කියලා තියෙනවා. එතකොට ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් දැන් එන ප්‍රොජෙක්ට් වල මේ වගේ රිවෝඩ් එකක් නැහැ කියලා තමයි ගොඩක් යවගේ ඉන්නේ. සමහර ඒවා නම් රිවෝඩ් එකක් තියෙනවා කියලා කියනවා. එතකොට මේ වගේ නැහැ කියලා එනේ වගේත් රිවෝඩ් එකක් ඉස්සරහට ප්‍රොජෙක්ට් එකේදී දෙන්න පුළුවන්. හරිද? දෙන්න පුළුවන්. හැබැයි ඒක ගෙස් එකක් විතරයි. ඔයගොල්ලෝ මේක වැඩ කරනවා නම් ඔයගොල්ලෝ නෝඩ් එක රන් කරනවා නම් මේ ඔයගොල්ලෝ දාන ඒ නෝඩ් එකට යන ෆී එක කොස්ට් එක ඔයගොල්ලෝගේ වැය වෙනවා. නෝඩ් රුපියල් දුන්නේ නැත්නම් ඒක ලොස් එකක් වෙනවා. ඉතින් ඒක ගැන පොඩ්ඩක් හිතලා බලලා මේක රන් කරනවා නම් වැඩ කරනවා නම් ටෙස්ට් නෙට් කරනවා නම් ඒක ගැන පොඩ්ඩක් හිතලා බලලා වැඩ කරන්න. හරි. දැන් අපි බලමු කොහොමද මේකේ නෝඩ් එකක් රන් කරගන්නේ කියලා. හරි. මේ තියෙන ප්‍රොජෙක්ට් එක ඔයගොල්ලෝ බලන්න පුළුවන්. මේ විදිහට ෆන්ඩ් එකක් තියෙනවා. හරි. ඒක ගැන කතා කරන්න අත්‍යවශ්‍ය නැහැ. ඔයගොල්ලන්ට මේකේ මේ තියෙන ගයිඩ් එක මම දාලා තියන්නම් ඔයගොල්ලන්ට බලන්න ලින්ක් ටික. එතකොට මේකට අත්‍යවශ්‍ය වෙන රික්වයර්මන්ට්ස් හાર્ඩ්වෙයාර් රික්වයර්මන්ට්ස් මේ තියෙන්නේ. එතකොට ඔයගොල්ලෝ ගන්න VPS එකේ අඩුම කෝස්ට් 8ක්වත් තියෙන්න ඕන. අඩුම GB 16ක් GB 100ක SSD එකක් තියෙන්න ඕන. ඇත්තටම මේක SSD එක GB 100 නෙමෙයි. මෙයාලගේ ඔෆිෂියල් ගයිඩ් එකේ තියෙනවා මේකේ 1 TB අවශ්‍ය වෙනවා කියලා. එතකොට හැබැයි මේක රන් කරගන්න පුළුවන් ඔයගොල්ලන්ට GB 100ක් තිබ්බනම් ඇති 100 ප්ලස් වගේ තිබ්බනම් ඇති ඔයගොල්ලන්ට රන් කරගන්න පුළුවන්. අපි මේ 2 නෝඩ් එක නෙමෙයි රන් කරගන්නේ. ඒක රන් කරගන්නවා ටිකක් වැඩියෙන් විදිහම කියනවා. ඒක නෙමෙයි අපි රන් කරගන්නේ මේ සීක්වන්ස් නෝඩ් කියන එක තමයි අපි රන් කරගන්නේ. හරි එතකොට ඔයගොල්ලන්ට කොන්ටබෝ එකෙන් මේක බයි කරගන්න පුළුවන් VPS එකක් මේකට ඇවිල්ලා ඔයගොල්ලෝ මෙතන දාගන්න මෙන්න මෙතන ඔයගොල්ලෝ USDT කියලා ඇති යුරෝ වලින් දාගන්න මේක ෆී එක කොස්ට් එක පොඩ්ඩක් වෙනවා. එතකොට ඔයගොල්ලන්ට මෙන්න මේ තුන්වෙනි එක ඔයගොල්ලෝ ගත්තා නම් හරි ඔයගොල්ලන්ට කෝසටක් තියෙනවා GB 20ක RAM එකක් තියෙනවා. ඒ වගේම මෙතන GB 200ක NVMe එකක් හෝ නැත්නම් SSD එකක් ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට කැමති එකක් ගන්න පුළුවන්. මේක මෙතන සිලෙක්ට් කරලා ගිහලා ඊට පස්සේ මෙන්න මේක මෙතනින් වැඩලා ඇති මාසෙට සිලෙක්ට් කරන්න. ඔයගොල්ලෝ මෙතන 12 months නෙමෙයි දෙන්න ඕන. ඔයගොල්ලෝ මෙතන දෙන්න එක මාසයකට මාසෙට ගන්න ඕන සාමාන්‍යයෙන් තමයි ගන්නෙ. එතකොට මේක දීලා ඔයගොල්ලන්ට මේක ගන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන්ට SSD එකක්ද SSD ගන්නවා නම් GB 400ක් මම වෙනවා සාමාන්‍යයෙන් මම නම් ගන්නේ SSD කියන එක. එතකොට ඒක SSD එකට වඩා ස්පීඩ් මේ NVMe කියන එක ඒක GB 200ක් අමතක මේක මම ස්ටෝරේජ් එක වැඩි ඉඳලා මේක ඔයගොල්ලන්ට කැමති එකක් දෙකකින් එකක් ගන්න පුළුවන්. හරි ඊට පස්සේ මෙතන OS එකට Ubuntu අලුත්ම version එක 24.04 සිලෙක්ට් කරලා ඊට පස්සේ මෙන්න මෙතන පල්ලෙහාට ගිහිල්ලා මේ යූසර් නේම් එක මතක තියාගන්න. යූසර් නේම් එක හැමෝගෙම root කියන එක. ඊට පස්සේ මෙතනට password එකක් දෙන්න දෙනවා. ඒ password එක තමයි login වෙන්න ඔයගොල්ලන්ට දෙන්න තියෙන්නේ. TMS app එක මෙන්න මේ app එක අරගෙන මේකෙන් තමයි ඊට පස්සේ වැඩේ කරන්න තියෙන්නේ. එතකොට මේක ඉස්සරහට ගිහිල්ලා payment එක කරලා ওই විදිහට වැඩේ කරන්න තියෙන්නේ. මේක ගත්තට පස්සේ ඒක ගත්තට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මෙතන VPS control කියලා එකක් තියෙනවා. අන්න ඒකට එන්න. ඒකට ආවට පස්සේ මේ තියෙන ඔයගොල්ලන්ගේ server යටතේ IP address එක කියනවා. නම root කියන එකමයි. ඊට පස්සේ මේ IP address එක දාලා ඔයගොල්ලන්ට TMS app එකෙන් මේකට login වෙන්න තියෙන්නේ. මෙන්න මේ විදිහට new host ගිහිල්ලා ඔයගොල්ලන්ට IP address එක දාන්න තියෙනවා. ඊට පස්සේ username password දාලා අර password එක ඒ විදිහට දාලා ඔයගොල්ලන්ට මෙතන connect දෙන්න තියෙන්නේ. ඊට පස්සේ log වෙනවා. ඔය විදිහට තමයි වැඩි වෙන්නේ. හරි මම දැන් මේක මේ විදිහට setup කරගෙන තියෙන්නේ. මම මේක මේ විදිහට login වෙනවා මේකෙන්. හරි මේ විදිහට තමයි open වෙන්නේ. හරි ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ මෙන්න මෙතන පළවෙනි step එකේ තියෙන පළවෙනි code එක මෙන්න මෙතනින් copy කරගන්න. හරි ඒ code එක ඔයගොල්ලෝ ඊට පස්සේ මේකට දෙන්න. හරි ඊට පස්සේ මෙන්න මේ විදිහට මේක run වෙනවා. ටික වෙලාවක් ඉන්න ඔයගොල්ලෝ මේ විදිහට රන් වෙද්දී ඔයගොල්ලෝ මොකද බලන්න යන්න එපා. මේක රන් වෙන්න දෙන්න. හරි ඔයගොල්ලන්ට මේක ලැප් එකෙන් ෆෝන් එකෙන් ඕන එකකින් කරන්න පුළුවන් මේ TMS app එක ඔයගොල්ලන්ට සපෝට් කරනවා. ඔයගොල්ලන්ට කරගන්න තියෙන මේ VPS එක බයි කරගන්න විතරයි තියෙන්නේ. හරි දැන් ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට මේක රන් වෙලා මෙන්න මේ විදිහට ආයි root කියන කමාන්ඩ් එක තියෙනවා. ඒ විදිහට ඇවිල්ලා නැවත එනවා. අන්න ඒ විදිහට නැවතුනාට පස්සේ
මෙන්න මෙතන install package කියන එක ඔයගොල්ලෝ ඒ කෝඩ් එක copy කරගන්න. ඊට පස්සේ ඒකත් දීලා මෙතන enter කරගන්න. හරි ඊට පස්සේ ඒකත් මේ විදිහට run වෙලා අවසන් වුණා. ඔයගොල්ලෝගේ ටික වෙලාවක් යයි මුලින්ම මේක run කරද්දී. හරි ඊට පස්සේ මෙතන install docker එක install කරගන්න. මෙන්න මේකේ one by one command ටික මේ විදිහට දෙන්න ඔයගොල්ලෝ. එක command එකකින් එක command එක ඔයගොල්ලෝ දෙන්න. හරි ඊට පස්සේ දැන් ඔයගොල්ලෝ මෙන්න මෙතන පළවෙනි line එකේ line එක ඔයගොල්ලෝ copy කරගන්න. මේ විදිහට ඔක්කොම copy කරගන්න යන්න එපා. මේක මෙතනින් copy කරගන්න යන්න එපා. ඒ මොනම ඔක්කොම තමයි copy වෙන්නේ. හරි මම පළවෙනි එක copy කරලා මේ විදිහට දෙනවා. හරි ඊට පස්සේ මේක run වෙනවා ඔයගොල්ලෝ ඉන්න. හරි ඊට පස්සේ මේක පළවෙනි command එක run කරලා ඉවරයි. ඊට පස්සේ දෙවෙනි command එකෙන් ඔයගොල්ලෝ මෙන්න මේ විදිහට මේක මේ ඔක්කොම ටික copy කරගන්න ඕන. ඔයගොල්ලෝ භාගයට ගිහිල්ලා දැන් මේක මේ විදිහට තියෙන. මෙතනට ගිහිල්ලා මේ ටික විතරක් copy කරන්න එපා. මේ ඔක්කොම ටික copy කරගන්න ඕන. මේක හරියට බලලා copy කරගන්න. හරි ඊට පස්සේ මේ command එකත් ඔයගොල්ලෝ මෙතනට දෙන්න. හරි ඊට පස්සේ ඔයගොල්ලෝ මේකෙත් line by line ඔයගොල්ලෝ මේ විදිහට command ටික දෙන්න. මේ විදිහට ඊට පස්සේ මේ echo එක වෙනකන් line by line දෙන්න. ඊට පස්සේ මේ echo එකේ ඉඳන් මෙන්න මේ ටික ඔක්කොම command ටික copy කරගන්න. ඊට පස්සේ ආයෙ line by line මෙන්න මෙතනට යනකම් ඔයගොල්ලෝ ඒක දෙන්න. මම දැන් මේ ටික ඔයගොල්ලන්ට පෙන්නන්නේ. ඔයගොල්ලන්ට ඒ ටික කරගන්න පුළුවන්. හරි මේ විදිහට ඔයගොල්ලෝ දෙද්දි මෙතන yes the no override කියලා තියෙනවා. මේක yes the no කියලා අහනවා. ඔයගොල්ලෝ y type කරලා මෙතන y type කරලා ඉස්සරහට යන්න. හරි ඊට පස්සේ ඔයගොල්ලෝ මේ විදිහට line by line run කරලා මේකත් දීලා ඊට පස්සේ මේකෙත් මෙන්න මෙතනට line by line මේ දෙක run කරගන්න. හරි ඒ දෙක run කරලා ඊට පස්සේ මෙන්න මේක test docker කියන එක ඔයගොල්ලෝ මෙතනින් copy කරගන්න. හරි ඊට පස්සේ මේ command එක මම මේ විදිහට දෙනවා. හරි ඊට පස්සේ මෙන්න මේ විදිහට මේක run වෙනවා. මේ විදිහට එන්න ඕන. ඔයගොල්ලෝගේ මේ විදිහට හරිනම් මේක මේ විදිහට එනවා. හරි ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මෙතන තියෙන දෙවෙනි එකට එන්න. දැන් ඔයගොල්ලෝ ටෙස්ට් කරා මේක run වෙනවාද කියලා. ඊට පස්සේ මෙන්න මෙතන දෙවෙනි එකට එන්න install asterisk tool කියන එකට ඒ command එක copy කරගන්න. හරි ඊට පස්සේ මම මෙන්න මෙතන මේ command එක දෙනවා. දීලා enter කරනවා. ඔයගොල්ලෝ ඒක copy කරලා මෙතන right click කරාම මෙතන auto paste වෙනවා. paste කරලා උනාට පස්සේ ඔයගොල්ලන්ට enter click කරන්න තමයි තියෙන්නේ. හරි ඊට පස්සේ මෙන්න මේ විදිහට asterisk කියලා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ විදිහට continue කරන්නද කියලා අහනවා. ඔයගොල්ලෝ y type කරලා yes කියන එක type කරලා type කරාම enter කරන්න ඇයි සමහර වෙලාවට එහෙම නැත්නම් y type කරාම ඔතන මේ විදිහට මේක complete වෙනවා download වෙලා මෙන්න මේ විදිහට මේක පටන් ගන්නවා run වෙන්න. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට directory එක set කරන්න ආනවා path එක. එතකොට ඔයගොල්ලෝ මෙතන yes type කරලා මේ විදිහට yes type කරන්න ඊට පස්සේ මෙන්න මේ විදිහට done කියලා මෙතනින් බලා ගන්න පුළුවන් starting fresh shell කියලා done කියලා මෙතන තියෙනවා. හරි ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මෙතන දෙවෙනි command එක දෙවෙනි එකේ දෙවෙනි command එක කරලා ඒක දෙන්න. ඊළඟ එකට කරන්න. හරි ඊට පස්සේ මෙතන මේක not founded කියලා තමයි සමහර වෙලාවට ඔයගොල්ලන්ට වැටෙන්න පුළුවන්. එහෙම වැටුණොත් ඔයගොල්ලන්ට ඊළඟ step එක මම කියන්නම්. හරි එතකොට ඔයගොල්ලන්ට මේ ChatGPT එකෙන් අහන්න පුළුවන් මේක. ඔයගොල්ලෝ මෙතන තියෙන කෝඩ් එක මෙතනට එනකන් මේ විදිහට copy කරලා ඔයගොල්ලන්ට අහන්න පුළුවන්. ඊට පස්සේ එයා කෝඩ් එක දෙනවා. නැත්නම් මම මේක වෙනම දාලා තියන්නම්. හරි එතකොට මෙන්න මේ කෝඩ් එක ඔයගොල්ලෝ දෙන්න මෙතන. පළවෙනි කෝඩ් එක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. නැත්නම් මම දාලා තියන්නම් වෙනම. හරි එතකොට මේ කෝඩ් එක ඔයගොල්ලෝ මෙතනට දෙන්න. හරි දීලා ඊට පස්සේ මෙන්න මේ කෝඩ් එක ඊට පස්සේ දෙන්න. හරි. මේක දීලා ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේ ආයෙත් මෙන්න මේ දෙවෙනි එකේ දෙවෙනි command එක මෙතනින් මේ විදිහට enter කරගන්න. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට දැන් බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට කෝඩ් ටිකක් අවුලින් ආවා. මේ විදිහට window එකක් ආවා. මේ විදිහට එනවා නම් හරි ඔයගොල්ලෝගේ ඒක setup වෙලා තියෙනවා. එතකොට අර මම කලින් කිව්ව විදිහට ඔයගොල්ලෝගේ සමහර වෙලාවට පොඩි වෙනස්කම් වෙන්න පුළුවන්. ඒක හින්දා අර ChatGPT එකෙන් අහන්න ඔයගොල්ලෝගේ විදිහට not found කියලා આવත් අර උඩින් දුන්න command එක ඉඳන් අර not found එක වෙනකන් ඔයගොල්ලෝ copy කරගන්න. copy කරලා ඒ කෝඩ් එක දාන්න ChatGPT එකට දාලා ඒක මොකද්ද දෙන්න ඕන ඊළඟට දෙන්න ඕන කියලා අහන්න. මොකද්ද කරන්න ඕන කියලා ඒකට ඊට පස්සේ ආ කෝඩ් එක දෙයි. හරි. හරි දැන් අපි ඒකේ දෙවෙනි එක කොහොමද දීලා ඉවරයි. ඊට පස්සේ මෙතන තුන්වෙනි එක update hashtag කියන එක මේ තියෙන hashtag alpha testnet කියලා අන්න ඒක ඔයගොල්ලෝ copy කරලා ඒක මෙතනට දෙන්න දීලා enter කරගන්න. හරි ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට රන් වෙනවා බලා ගන්න පුළුවන්. මෙතන ටික වෙලාවක් ඉන්න. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට මෙතන install වෙලා තියෙනවා. කියලා පෙන්නනවා මෙතන install කියලා done කියලා මෙතන අන්තිමට තියෙනවා. ඊට පස්සේ අන්තිමට root කියන එක ඇවිල්ලා තියෙනවා. හරි. හරි ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මෙතන තුන්වෙනි එක අප්ඩේට් කරගත්තා. ඊට පස්සේ මෙතන obtain RPC URL ගන්න ඕන ඔයගොල්ලන්ට. ඔයගොල්ලන්ට ක්‍රම දෙකක් තියෙනවා. free version තියෙනවා. ඒ වගේම paid version තියෙනවා. කැමති එකක් යූස් කරගන්න. එතකොට මෙන්න මෙතන alchemy එකෙන් සහ මෙන්න මෙතන beacon URL කියලා එකක් තියෙනවා. මෙන්න මේ site දෙකෙන් මේ දෙක ගන්න පුළුවන්. එතකොට account එකේ account එකක් හදන්න ඕන, දෙකක් හදන්න ඕන. ඒක හදලා මේක ගන්න තියෙන්නේ. හරි මම දැන් alchemy එකට යනවා. ඒකට ගිහිල්ලා මෙතන apps වලට යනවා.
හරි apps වලට ගියාම ඔයගොල්ලෝ මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන create new app කියලා තියෙනවා. ඒකෙන් යන්නත් පුළුවන්. දැන් ඔයගොල්ලන්ට මම කලින් කරපු ඒවා වගේ මෙතන තියෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට මෙන්න මෙතන name එකක් සහ මෙන්න මේවා මේ ටික fill කරලා use case මෙතන තියෙනවා. fill කරලා ඔයගොල්ලන්ට මේ විදිහට ඉස්සරහට යන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මෙතන chain එක select කරගන්න තියෙනවා. මෙතනින් ඔයගොල්ලෝ select කරගන්න Ethereum Sepolia testnet එක මෙතන select කරගන්න. මෙතන ඔයගොල්ලන්ට දාන්න පුළුවන් enable all EVM කියලා. ඒක select කරගන්න පුළුවන්. select කරලා ඉස්සරහට යන්න පුළුවන්. මේ විදිහට ඉස්සරහට යන්න පුළුවන්. next යන්න පුළුවන්. ඊට පස්සේ මෙතනත් ඔයගොල්ලන්ට මේවා ටික select කරන්න පුළුවන්. මේ විදිහට මේ ඔක්කොම ටික ඔයගොල්ලන්ට select කරන්න පුළුවන්. ඔය වගේ ටිකක් මෙතනින් මේ විදිහට select කරගන්න. නැත්නම් ඔයගොල්ලන්ට ඔක්කොම ටික select කරනවා නම් ඒක අවුලක් නැහැ. හරි ඒ විදිහට select කරලා ඔයගොල්ලන්ට create app කියන එක දෙන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මෙතන API key එක තියෙනවා. ඒකත් copy කරලා ගන්න තියාගන්න. ඊට පස්සේ මෙතන ඔයගොල්ලන්ට network එක තෝරගන්න chain එක Ethereum වලට සහ මෙතන network එක Sepolia තෝරගන්න. ඊට පස්සේ මෙන්න මෙතන network URL කියලා තියෙනවා. මෙන්න මේක තමයි ඔයගොල්ලෝ RPC URL එක විදිහට මෙතන දාගන්න අවශ්‍ය වෙන්නේ. මේක මෙතනින් copy කරගන්න පුළුවන්. හරි මේ විදිහට මෙතන ඔයගොල්ලන්ට Ethereum select කරලා ඊට පස්සේ main net එක නෙමෙයි Sepolia විශේෂයෙන් තෝරගන්න ඕන. එහෙම තෝරගත්තාම මෙන්න මෙතන මේක copy කරගන්න පුළුවන්. මේක තමයි ඔයගොල්ලන්ට ඉස්සරහට අවශ්‍ය වෙන්නේ. හරි ඊට පස්සේ alchemy ඒක copy කරගන්න පුළුවන් ඔයගොල්ලන්ට RPC URL එක. ඊට පස්සේ ඔයගොල්ලෝ මේකෙත් account එකක් හදාගන්න. හරි මේකෙත් account එකක් හදාගන්න. ඊට පස්සේ add key ගිහලා ඔයගොල්ලන්ට මේකෙත් මේ විදිහට name එකක් දීලා ඉස්සරහට යන්න පුළුවන් create කරගන්න පුළුවන්. හරි ඒක create කරගත්තාම මෙන්න මේ විදිහට තමයි එන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙතන search කරගන්න පුළුවන් Ethereum කියලා. ඔයගොල්ලන්ට මෙතන guide එකේ තියෙනවා මේ මෙතන create කරගන්න account එකක්. ඊට පස්සේ search කරන්න Sepolia Ethereum beacon chain එක. මේක මෙතන copy කරගන්න. මේ විදිහට copy කරලා ඊට පස්සේ මෙතන search කරගන්නවා. ඉස්සලාවෙන් අපි බලමු මේක මේ ටික විතරක් search කරගන්න. හරි මේ තියෙන මේ විදිහට pitch එකක් දාලා තියෙනවා. මේ විදිහට එන්න ඕන. මෙතන මේ main net එකේ Sepolia එක නෙමෙයි අපි තෝරගන්න අවශ්‍ය වෙන්නේ. මෙතන search කරගන්න ඕන beacon network. හරි මේ තියෙන ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් beacon එක. හරි ඒකෙත් ඔයගොල්ලෝ beacon එකේ main net එක නෙමෙයි තෝරගන්න ඕන. ඔයගොල්ලෝ Sepolia කියන එක තමයි මෙතන select කරගන්න ඕන. ඊට පස්සේ මෙතන copy කරගන්න පුළුවන් ඒ URL එක. හරි ඒක තමයි free ගන්න තියෙන ඔය site එකෙන් තමයි free ගන්න තියෙන්නේ. RPC URL එකයි beacon chain URL එකයි. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මෙතන පල්ලෙහාට යන්න. පල්ලෙහාට ගියාම ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට මෙතන දාලා තියෙනවා. ඔයගොල්ලන්ට කොහොමද මේක ගන්න තියෙන්නේ කියලා. ඉතින් මේ විදිහට තමයි ගන්න තියෙන්නේ. හරි එතකොට පස්සෙනිට ඔයගොල්ලන්ට wallet එකක් create කරගන්න තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය අපි airdrop කරන wallet ගන්න නැහැ මේ note run කරන්න. ඒකින්ද ඔයගොල්ලෝ වෙන wallet එකක් එකට තියාගන්න. ඔයගොල්ලෝ කලින් run කරලා තියෙනවා නම් ඒ වගේ wallet තියෙනවා නම් ඔයගොල්ලන්ට ඒකක් use කරගන්න. නැත්නම් අලුත් එකක් create කරගන්න. create කරලා ඔයගොල්ලෝගේ private key එකයි public key එකයි අරගන්න. ඒවා save කරලා තියාගන්න. හරි ඊට පස්සේ ඒකට ඒ wallet එකට Ethereum Sepolia දාගන්න. මම වීඩියෝ කරලා තියෙනවා ඔයගොල්ලන්ට කොහොමද ඒව ගන්න කියලා. මෙතන අපේ channel එකට ඇවිල්ලා ඔයගොල්ලෝ playlist වලට යන්න. playlist වල මෙන්න මෙතන තියෙනවා airdrop ඉගෙන guide එකේ airdrop ඉගෙන guide එකට ආවම මේ විදිහට පාඩම් ගියාම ඔයගොල්ලන්ට මේ තියෙන Sepolia ගන්න විදි ඔයගොල්ලෝ free ගන්න එකක් තියෙනවා. ඒ වගේම ඒක නම් මදිවේ ඔයගොල්ලන්ට මෙන්න තියෙන ඔයගොල්ලන්ට Ethereum free ගන්න එක මෙන්න මේක බලලා ඒක කරගන්න. ඒකෙන් ඔයගොල්ලන්ට Ethereum වැඩි ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඒ වීඩියෝ ටික බලලා ඔයගොල්ලන්ට Ethereum ගන්න පුළුවන්. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මෙතන find IP ඔයගොල්ලෝගේ VPS එකේ IP address එක මෙන්න මෙතන මේකෙන් තෝරගන්න පුළුවන්. ඒ කියන්නේ මේකෙන් හොයාගන්න පුළුවන්. මෙන්න මේ කෝඩ් එක copy කරලා ඔයගොල්ලෝ run කරගන්න ඔයගොල්ලෝගේ VPS එකේ. ඒක run කරලා IP address එක ඔයගොල්ලෝ අරන් තියාගන්න. හරි මම දැන් මෙතන වෙනම එකක් open කරගන්නවා. ඒ node එකේම. එතකොට ඔයගොල්ලන්ට මෙන්න මෙතනින් මේ විදිහට මේක paste කරගන්න පුළුවන්. හරි ඒ විදිහට paste කරාම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේ තියෙන මේ විදිහට code එක press කරලා enter කරාම ඔයගොල්ලන්ට IP address එක ඔයගොල්ලන්ගේ බලා ගන්න පුළුවන්. ඒක copy කරලා අරන් තියාගන්න. ඒක අවශ්‍ය වෙනවා පස්සේ. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මෙතන මේ 7 වෙනි එකට ඔයගොල්ලෝ එනකම් කරගෙන තියෙන ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා enable firewall and open port කියලා. මෙන්න මේක one by one ඔයගොල්ලෝ මේක copy කරගන්න. copy කරලා ඔයගොල්ලෝ කලින් එකට ඇවිල්ලා මෙන්න මෙතනින් ඒක right click කරලා paste කරලා enter කරගන්න. එකින් එක හරි ඊට පස්සේ මේ විදිහට ඔක්කොම ටික ඔයගොල්ලෝ copy කරලා ඒවා enter කරගන්න. හරි ඊට පස්සේ enable කරන්න ඒ ටික තුන්වෙනි එකෙන්. හරි ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතනින් y type කරන්න. y type කරලා enter කරන්න. හරි ඊට පස්සේ මෙතන enable කරලා දෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන මේකත් ඔයගොල්ලෝ මේ account එකත් copy කරලා enter කරගන්න. ඊට පස්සේ හරි ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මෙතන screen එක open කරගන්න ඕන. ඔයගොල්ලන්ට මේක පළවෙනි පාර මේකේ screen එක open වෙන්නේ නැති වෙයි. එතකොට ඔයගොල්ලන්ට
මෙන්න මේ විදිහට. මෙතන GPT එක ඔයගොල්ලෝ ගන්න install screen කියලා ඊට පස්සේ මෙන්න මේ විදිහට එනවා. sudo apt install screen y. ඔයගොල්ලෝ මෙන්න මේක type ගහලා sudo apt update ඊට පස්සේ sudo apt install screen y කියලා ගහලා ඔයගොල්ලන්ට මේක install කරගන්න පුළුවන්. නැත්නම් ඔයගොල්ලෝ මේ code එක දුන්නාට පස්සේ මෙන්න මේ මෙතන open screen කියන එක code එක දුන්නාට පස්සේ ඔයගොල්ලන්ට ඒ code එක හම්බ වෙනවා. ඒ code එක එතනින් copy කරගන්න පුළුවන්. දැන් මගේ install කරලා තියෙන හින්දා මෙතන පෙන්නයි මේ විදිහට කෙලින්ම වෙනම window එකක් open වෙනවා. ඔයගොල්ලෝ මේ විදිහට මෙන්න මේ දෙක ගහලා තමයි ඊට පස්සේ තමයි මෙන්න මේක ගහන්න ඕන. හරි. හරි. දැන් ඕගොල්ලන්ට මෙන්න මෙතන තියෙනවා run node කියලා. මේකෙදී ඕගොල්ලන්ට මේකේ බලා ගන්න පුළුවන්. මේ තියෙන RPC URL එක මෙතනින් දාන්න තියෙනවා. ඊට පස්සේ beacon URL එක මෙතනින් දාන්න තියෙනවා. ඒ URL දෙක ඕගොල්ලෝ edit කරගන්න ඕන. දැන් notepad එක හරි එහෙම නැත්නම් message එකක් හරි ඕගොල්ලෝ මෙතන මේ code එක copy කරලා මේක මේ ඕගොල්ලෝ අර කලින් website වල ගිහිල්ලා ඒ URL දෙක මෙතනින් paste කරගන්න edit කරගන්න මේ දෙකට. ඊට පස්සේ ඕගොල්ලෝගේ මේ තියෙන private key කියලා validator private key කියලා. එතකොට මේ ඕගොල්ලෝගේ wallet එකේ private key එක ඔයගොල්ලෝ හදාගත්ත wallet එකේ private key එක මෙතනට දෙන්න ඕන. ඒක ගන්න විදිය ඔයගොල්ලන්ට setting වලට ගියාම setting වල advanced වල ඇත්තේ sorry. හරි ඔයගොල්ලන්ට මෙන්න මෙතන account එක click කරගන්න මේ විදියට මෙතන click කරලා ඊට පස්සේ මෙන්න මෙතන dot තුනක් තියෙනවා. ඒකෙන් ගිහිල්ලා ඔයගොල්ලන්ට view account details ගිහිල්ලා ඊට පස්සේ තියෙනවා ඔයගොල්ලන්ගේ show private key කියලා මෙන්න මේක copy කරගන්නවා. මේකේ OX කියලා එකක් ඇති. OX කියන එක නැතුව තමයි ඔයගොල්ලෝ අතෙන්ට දෙන්න ඕන. මෙතෙන්ට OX කියන එක නැතුව තමයි මෙන්න මෙතෙන්ට දෙන්න ඕන. හරි එතකොට ඔයගොල්ලෝගේ OX වලින් තමයි පටන් ගන්න private key එක. ඒ OX කියන එක අයින් කරගන්න, remove කරලා මෙතෙන්ට ඒක ටික paste කරගන්න. මෙන්න මෙතන ඔයගොල්ලෝගේ public address එක. ඒ කියන්නේ මේ ඔයගොල්ලෝගේ මෙතන node එකේ sorry wallet එක click කරාම ඔයගොල්ලෝගේ wallet address එක තමයි public address එක වෙන්නේ. මෙන්න මේක මෙතනින් copy කරගන්න. ඉතින් මේක තමයි public address එක. ඒක මෙතෙන්ට ඔක්කොම ටික OX එකත් එක්කම දෙන්න ඕන. ඊට පස්සේ මේ තියෙන්නේ IP කියලා. IP address එක ඔයගොල්ලන්ට IP address එක අරන් තියාගන්න ගියාම අන්න ඒක මෙන්න මෙතනට IP කියන එකට ඒක edit කරගන්න IP කියන එකට මෙතන paste කරගන්න. හරි ඔයගොල්ලෝගේ මෙතන private key එක. ඔයගොල්ලෝගේ private key එක දාද්දී සමහර wallet වල OX එක නැතුව තමයි එන්නේ. සමහර වගේ OX කියන එකත් එක්කම තියෙනවා. එක්කම OX කියන එකෙන් පටන් ගන්න ආවොත් ඔයගොල්ලෝ ඒක remove කරලා තමයි දාන්න ඕන. එහෙම නැත්නම් කෙලින්ම දාන්න පුළුවන් ඔයගොල්ලන්ට. හරි. මේ විදිහට මේ ටික මෙතන edit කරගන්න ඔයගොල්ලෝගේ details දාලා මෙතන හදාගන්න. හරි මේ ටිකත් ඔයගොල්ලෝ මෙතන කියව ගන්න. හරි ඊට පස්සේ ඔයගොල්ලෝ මේ විදිහට ඔයගොල්ලන්ගේ details ටික දාලා හදාගත්ත එක code එක copy කරගන්න දැන් හදාගත්ත එක ඊට පස්සේ දැන් අර screen එක open කරන්න open කරාට පස්සේ මේ විදිහට වෙනම window එකක් open වෙනවා ඒකේ මෙතන paste කරගන්න ඔයගොල්ලෝගේ ඒ ඔක්කොම details ටික හරි මේ විදිහට ඔයගොල්ලෝ paste කරාට පස්සේ paste කරලා enter කරාට පස්සේ මෙන්න මේ විදිහට මෙතන run වෙනවා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් හරි ඊට පස්සේ ඔයගොල්ලෝ මේ විදිහට run වෙනවා මේක ටික වෙලාවක් යනවා ඔයගොල්ලන්ට එතකන් ඔයගොල්ලෝ මෙතන control A and D paste කරන්න control එකයි A and D press කරන්න එකපාරට ඊට පස්සේ මෙන්න මේ විදිහට D attach කියලා වෙනවා. ඒ විදිහට තමයි මේකෙන් screen එකක් open කරාම අයින් වෙන්නේ. හරි ඊට පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් දැන් මේක sign වෙන්න මෙතන ටික වෙලාවක් යනවා few minutes යනවා කියලා මම දාලා තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මෙතන මේ තියෙන්නේ. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මෙන්න මේ code ටික ඔයගොල්ලන්ට දාන්න පුළුවන්. එතකොට මේක ඔයගොල්ලන්ට මෙතනින් ගන්න පුළුවන් කියලා තියෙනවා. නැත්නම් මෙන්න මෙතනම දාලා තියෙනවා. ඒක එතකොට ඔයගොල්ලන්ගේ node එක sync වුණාම ඔයගොල්ලන්ට block number එකක් එනවා. හරිද? එතකොට මෙන්න මේ කෝඩ් එක ඔයගොල්ලන්ට copy කරලා ඔයගොල්ලන්ට මෙන්න මෙතනින් දීලා බලන්න පුළුවන්. මෙන්න මේ විදිහට දීලා enter කරන්න. enter කරාට පස්සේ block number එකක් එනවා. දැන් මේකේ sync වෙලා නැති හින්දා තමයි block number එකක් පෙන්වන්නේ නැත්තේ. ටික වෙලාවකින් ඔයගොල්ලෝ බලන්න වෙනවා. හරි මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට output එක මෙන්න මේ විදිහට block number එකක් පෙන්වනවා කියලා මෙතන දාලා තියෙනවා. හරි අපි ආයේ මේක run කරලා බලමු block number එකක් එනවද කියලා. මේ විදිහට ටිකක් පල්ලෙහාට ගිහිල්ලා run කරනවා. හරි මෙතන block number එකක් තාම පෙන්වන්නේ නැහැ. හරි එතකොට ඔයගොල්ලෝ දැන් මෙන්න මෙතන screen එක start කරේ මෙහෙම screen එක start කරේ මෙහෙම මේක ඔයගොල්ලෝ copy කරගන්න. ඔයගොල්ලෝ මේකේ S එක අයින් කරන්න. ඉතින් S එක අයින් කරලා simple R එක type කරගන්න. simple R එක type කරගන්න. එතකොට type කරලා enter කරන්න. enter කරාට පස්සේ මේ තියෙන ඔයගොල්ලෝගේ මෙන්න මේ විදිහට තමයි run වෙන්නේ. මේ තියෙන block number මේක run වෙනවා. කලින් මේ උඩ ටික විතරනේ තිබ්බේ. දැන් මේ විදිහට පල්ලෙහාට ගිහලා මේව run වෙනවා. එතකොට මේ විදිහට run වෙනවා. ඔයගොල්ලන්ට මේ අන්තිම එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ආයෙ ආවිල්ලා මේ තිබ්බේ. දැන් ඔන්න 500. මේ විදිහට run වෙනවා නම් හරි. ඊට පස්සේ දැන් මේකෙන් අයින් වෙන්න නම් control A and D press කරන්න ඕන. ඊට පස්සේ මෙතන D attach කියලා වැටෙනවා. ආයෙ මෙතන screen S එකට නම් type කරගන්න එපා. එහෙම වුණොත් ඔයගොල්ලන්ගේ මේ ඉස්සලා run කරපු එක නැති වෙනවා. terminate වෙනවා. එතකොට පස්සේ ඔයගොල්ලන්ට ආයෙ ඒ screen එකට යන්න ඕන. මෙතන R කියලා type කරලා තමයි යන්න ඕන. ඔයගොල්ලන්ගේ තියෙන screen එක බලා ගන්න. screen -/ls කියලා මෙන්න මේ විදිහට type කරලා enter කරන්න. enter කරාට පස්සේ ඔයගොල්ලන්ගේ තියෙන screen එක බලා ගන්න පුළුවන්. මේ මම කලින් run කරපු screen එකක් තියෙනවා. එතකොට මේ තියෙන asset කියලා මෙන්න මේක තමයි ඔයගොල්ලෝගේ screen එක. එතකොට
ඒක ආපහු ගන්න නම් screen -r ඊට පස්සේ මෙන්න මේ නම හරි මෙතන තියෙන නම හරි එහෙම නැත්නම් මේ තියෙන කෝඩ් එක මේ කෝඩ් එක හරි මෙන්න මෙතනට දෙන්න දීලා මෙන්න මේ විදිහට එන්ටර් කරන්න එන්ටර් කරලා පස්සේ මේ තියෙන ඔයගොල්ලන්ට නෝට් කරන්න වෙනවා බලා ගන්න පුළුවන් 500 තිබ්බේ දැන් 500කට ඇවිල්ලා තියෙනවා මෙන්න මේ දැන් 500 502 මේ විදිහට ගන්නවා මේක ටික වෙලාවක් යනවා පැයක් විනාඩි 30ක් වගේ කාලයක් යනවා පුළුවන් මේක කරන්න වෙනවා ඉතින් ඔයගොල්ලෝ මේකෙන් අයින් වෙන්න නම් ආයි control A and D press කරන්න ඊට පස්සේ D attach කියලා වැටෙනවා හරි ඊට පස්සේ මෙන්න මේ කෝඩ් එක දීලා බලන්න ඔයගොල්ලන්ට දීලා බලන්න ඊට පස්සේ මෙන්න මේ විදිහට output එකක් එනවාද කියලා බලන්න ඕන දැන් දුන්නට මේක එන්නේ නැහැ මොකද ටික වෙලාවක් යන හින්දා හරි ඔයගොල්ලන්ට මෙන්න මෙතන operator start here කියලා තියෙනවා එතන ගිහිල්ලා මට slash එක type කරලා ඊට පස්සේ o type කරාම ඔයගොල්ලන්ට operator chain info කියලා තියෙනවා අන්න ඒක type කරලා ඒක select කරලා enter කරාට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට දැන්ට රන් වෙන block එක බලා ගන්න පුළුවන් මේ තියෙන ඒක ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ රන් වෙනවද කියලා බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ ඔයගොල්ලන්ගේ screen එක ආයෙ run කරන්න screen R කියන එක run කරලා මේ විදිහට බලන්න මේ තියෙන මෙන්න මේක තමයි run වෙන්නේ ඔයගොල්ලන්ගේ Discord එකෙත් ඒක තමයි පෙන්වන්නේ දැන්ට run වෙන එක හරි ඉතින් ඊට පස්සේ ආයෙ මෙතන අයින් වෙන්න control A and D press කරන්න හරි ඒ විදිහට බලා ගන්න පුළුවන් හරි ඔන්න දැන් මෙතන මෙතන මම දැම්මා අර කෝඩ් එක දැම්මට පස්සේ මෙන්න මේ විදිහට නම්බර් එක ඇවිල්ලා තියෙනවා දැන් මම ආයෙ ඕගොල්ලන් දාලා පෙන්නන්නම් මෙන්න මෙතන හරි මෙතන මේ control කියලා ඇවිල්ලා තියෙනවා මෙතන ආයෙ disconnect වෙලා connect වුණා මේ wifi එක disconnect වෙලා එකයි මේ විදිහට ආයෙ load වෙලා තියෙන්නේ හරි මම මෙතන ආයෙ පල්ලයට ගිහිල්ලා මේ කෝඩ් එක දාලා ඔයගොල්ලන්ට පෙන්නන්නම් ඉතින් මෙන්න මේ විදිහට මෙතන කෝඩ් බ්ලොක් නම්බර් එක ඇවිල්ලා තියෙනවා ඒ කියන්නේ විනාඩි කිහිපයක් ගියා පැය භාගයක් විතර මේක ගිහින් තියෙනවා හරි ඊට පස්සේ ඕගොල්ලෝ ඊට පස්සේ කරන්න ඕන ඔයගොල්ලෝ බලා ගන්නවා මෙන්න මේ විදිහට තමයි එන්නේ එතකොට මෙන්න මෙතන generate your sonic proof කියන එක මෙන්න මේ කෝඩ් එක copy කරගන්න එතන ඔයගොල්ලන්ට තියෙනවා මෙන්න මෙතන block number කියලා මෙතන මේ තියෙන block number දෙකක් තියෙනවා ඒ block number දෙකට ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ මෙතන තියෙන block number එක දාන්න edit කරගන්න edit කරලා මේක enter කරගන්න ඕන හරි ඊට පස්සේ ඔයගොල්ලෝ මේ විදිහට මෙතන මේ block number එක දාලා edit කරගන්න edit කරලා ඔයගොල්ලෝ මෙන්න මෙතනින් ඒක මේ විදිහට දාලා enter කරගන්න හරි මේ විදිහට දාලා enter කරාට පස්සේ මෙන්න මේ විදිහට ලොකු කෝඩ් එකක් එනවා මෙන්න මේ ලොකු කෝඩ් එක ඔයගොල්ලෝ copy කරගන්න ඕන මේක තමයි ඔයගොල්ලෝ copy කරලා දාන්න ඕන එතකොට මේක තමයි proof අර proof එක proof code එක එතකොට ඔයගොල්ලෝගේ කලින් block number එක මේක ඊට පස්සේ proof code එක මේක හරි එතකොට ඔයගොල්ලන්ට ඊළඟ step එකේදී Discord එකට join වෙන්න ඒකේ තියෙනවා operator start කියලා මෙන්න මේකේ Discord එකට ගිහිල්ලා මේ තියෙන operator start කියන channel එකට යන්න ඒකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට මේ තියෙන මෙන්න මේ විදිහට sorry මෙතන operator start කියන එකට ගිහිල්ලා slash කියන එක මේ විදිහට ඇලයිර type කරගන්න ඒක type කරලා මේ විදිහට operator කියන එක type කරගන්න මෙතන type කරගන්න operator start කියන එක තමයි select කරගන්නවා ඒකේ address එක දාන්න තියෙනවා block number එක දාන්න තියෙනවා proof එක දාන්න තියෙනවා මේ තියෙන operator start කියන එක select කරන්න ඊට පස්සේ ඔයගොල්ලෝගේ private address එක sorry private address එක නෙමෙයි public address එක මෙතනට දාන්න ඊට පස්සේ block number එක දාන්න proof එක මෙතනට දාන්න හරි ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේ විදිහට address එක දාන්න block number එක දාන්න ඊට පස්සේ අර ලොකු code එක මෙන්න මේ විදිහට දාන්න proof code එක string code එක මේ විදිහට දාලා ඔයගොල්ලන්ට මේක enter කරන්න තියෙන්නේ මේක send කරන්න තියෙන්නේ හරි මේ විදිහට send කරාම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන validator registration කියලා තියෙනවා ඊට පස්සේ new validator register successfully කියලා මෙන්න මේ විදිහට වෙනවා ඔයගොල්ලෝගේ address එක public address එක තියෙනවා block number එක මෙතන තියෙනවා ඊට පස්සේ status එක මෙතන registered කියලා වැටෙනවා ඊට පස්සේ මෙන්න මේ විදිහට proof verified කියලා මේ විදිහට හරියට ලකුණක් කරලා තියෙනවා මෙන්න මේ විදිහට තමයි හරියට මෙතන වැඩි වෙන්නේ හරියට register වෙන්නේ මේ විදිහට හරි මේ විදිහට මෙතන වැඩි වුණා නම් ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ගේ rule එකක් add වෙලා තියෙනවා ඉස්සෙල්ලාම Discord එකට join වුණාම මේ විදිහට කොළපාට verified role එක add වෙනවා ඊට පස්සේ මෙන්න මෙතන appearance කියන එක sorry මෙතන appearance කියන එක තමයි rule එක අලුත් rule එක ඔයගොල්ලන්ට add වෙනවා අපි බලමු මෙතන add වෙලාද තියෙන්නේ කියලා අපි general එකට ගිහිල්ලා මොකක්ද මෙතන නැත්නම් මෙන්න මේකට message එකක් දාමු හරි ඔය ඉතින් මෙන්න මේක මේ විදිහට add වෙලා තියෙනවා එතකොට මේ rule එක ගන්න විදිය මම testnet video එකේදී කිව්වා එතකොට ඒක ගන්න ඔයගොල්ලන්ට මෙන්න මෙතන තියෙනවා මෙන්න මේ tab එකට ගිහිල්ලා ඔයගොල්ලන්ට මෙතන මේ වගේම මෙතන tab එකක් තියෙනවා මෙන්න මේ වගේම tab එකක් ඒකේ like කරන්න තියෙන ඒ කියන්නේ react කරන්න තියෙන මේවට ඒක මම කලින් වීඩියෝ එකේදී කිව්වා හරි දැන් ඔයගොල්ලන්ට කරන්න තියෙන ඔයගොල්ලන්ගේ validator එක register කරගන්න එතකොට කලින් වගේම තමයි මෙතන rpc url එකට alchemy එකේ url එක දාන්න එතකොට private key එකට මේ your private key කියන එක තියෙන එකට OX එක නැතුව private key එක දාන්න ඕන. එතකොට your validator address කියන එකට ඔයගොල්ලෝගේ wallet එකේ address එක දාන්න. එන්න මේ විදිහට මේකේ wallet එකේ address එක ආයෙ දාන්න මෙතනට දාලා මේ code එක run කරන්න තියෙන්නේ. හරි එතකොට මෙන්න මෙතන ඔයගොල්ලන්ට විශේෂයෙන් දෙයක් කියන්න තියෙනවා. මෙන්න මෙතන මෙයාලා සඳහන් කරලා තියෙනවා. ඔයගොල්ලන්ට දවසට 10ක් වගේ තමයි මේකේ validator registration එක වෙන්නේ කියලා. එතකොට අනිත් එක errors එනවා කියලා. මේකේ errors එනවා කියලා.
මෙතන කියලා තියෙනවා 10 ඉවරනාට පස්සේ ඕගොල්ලෝ මේක කරොත් එතකොට මේ තියෙන ඕගොල්ලන්ට මෙන්න මේ විදිහට එරර්ස් එනවා. එතකොට මේකේ control C press කරලා ඊට පස්සේ නෝඩ් එක මෙතනින් delete කරගන්න. ඊට පස්සේ ආයෙ මේ නෝඩ් එක මේ details දීලා run කරන්න ඊළඟ දවසේ. ඔය විදිහට තමයි වෙන්නේ. පාන්දරම මේක run කරනවා නම් හොඳයි ඔයගොල්ලෝ. එතකොට ඉක්මනින්ම මොකද limited ප්‍රමාණයක් තියෙන්නේ දවසට. එතකොට මේ තියෙන Alchemy එකේ මේ address එක තමයි ඔයගොල්ලෝ දෙන්න ඕන URL එක PC එකට. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මෙතන මේක run කරගන්න ඕන. මේ විදිහට මම දැන් මෙතන code එක දාලා තියෙන්නේ. හරි මම දැන් මේක enter කරගන්නවා. හරි. හරි ඔයගොල්ලන්ට මෙන්න මෙතන දැන් මේ ස්ක්‍රීන්ෂොට් එකේ තියෙන විදිහට මෙතන මේ කෝඩ් එක දුන්නාට පස්සේ පෙන්වන්න නැති වෙයි. හරි එතකොට ඔයගොල්ලෝ සමහර වෙලාවට මෙන්න මේ වගේ පෙන්වනවා. ඒ වගේ පෙන්වනවා නම් ඒ ඩේලි කමෙන්ට් එක මෙතන පැනලා තියෙන. එතකොට ඔයගොල්ලන්ට ඊළඟ දවසේ උදේම වගේ try කරන්න. එතකොට මේක register වෙයි. එතකොට මෙන්න මෙතන තියෙනවා ඔයගොල්ලන්ට registration එක successfully වුණාද කියලා බලා ගන්න මෙන්න මේ විදිහට මෙතනින් මේ link එකෙන් යන්න. link එකෙන් ගිහලා ඔයගොල්ලන්ගේ address එක මෙතනට දාන්න. මෙතනට මේ විදිහට දාලා බලන්න මේ විදිහට search කරන්න. එතකොට මේ විදිහට වැටුණොත් ඔයගොල්ලන්ට ඒක හරියට register වෙලා නැහැ. එතකොට මේක අතර වැටුණොත් register වෙලා නැහැ කියන එක තමයි පෙන්වන්නේ. හරි ඉතින් ඔය විදිහට තමයි මේකේ වැඩි වෙන්නේ. ওই ටික තමයි validator කෙනෙක් විදිහට ඔයගොල්ලන්ට මේකේ node run කරගන්න තියෙන්නේ. මේ විදිහට තමයි run වෙන්නේ. හරි එතකොට මේ අවසාන step එක ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම දීපාන්දර packkeeping එකේ try කරලා බලන්න. එදා දවසේ limit එක පැනලා නම් අර විදිහට errors එනවා. ඊළඟ දවසේ තමයි ඊට පස්සේ try කරන්න වෙන්නේ. හරි ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට මේක තේරෙන්නේ නැති කියලා. මොකක් කර ප්‍රශ්න තියෙනවා අපිට Telegram channel එක තියෙනවා. ඒකෙන් අහන්න පුළුවන්. මම guide ටික link ටික ඔයගොල්ලන්ට දාලා තියන්නම්. ඒක use කරගන්න පුළුවන් ඔයගොල්ලන්ට code ටික ලබා ගන්න. හරි එහෙනම් අද වීඩියෝ මෙතන ඉවර කරනවා. තවත් අලුත් වීඩියෝ එකක් හම්බ වෙනකම් මේ වීඩියෝ එක මෙතන ඉවර කරනවා. වීඩියෝ හොඳ නම් වීඩියෝ like කරන්න කියලා මතක් කරනවා. ඒ වගේම subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න අපේ channel එකත් එක්ක. හැමෝටම ජය වේවා.